අයිබෝන් සිලදනම සාදරයෙන් පිළිගන්න අපේ channel එකට. ඉතින් ඔන්න අද අපි ලංකාදීප පුවත්පතේ තිබුණු විශේෂ පුවතක් ගැන ඔයාලගේ අවධානය යොමු කරනවා. ඒ තමයි මේකේ තියෙනවා හොරෙන් ගෙන වාහන අල්ලන්නයි නියෝගයක්. ඉතින් අපි බලමු මේ පුවතේ මොකක්ද තියෙන්නේ කියලා. එතකොට මේ ලිපිය ලියලා තියෙන්නේ රොෂාන් තුෂාර. එතකොට මේ ලිපිය මේ විදිහට සඳහන් වෙනවා. හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුළත් කරමින් රේගුවට හොරෙන් ලියාපදිංචි කළේ යයි කියන සුකොබ්බුවගේ වාහන 19ක් වහාම අත්අඩංගුවට ගන්නයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අල්ලස් කොමිසමට අද නියෝග කළාය. මිත්සුබිසි වර්ගයේ මොන්ටේරෝ වාහන 9ක් හා ටොයෝටා V8 ජීප් රථ 10ක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරිනි. එම වාහනවල වත්මන් හිමිකරුවන් වන ව්‍යාපාරිකයන්ගේ නම් ලිපින සහ වාහන අංක අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි ඒකකය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළාය. ඉතින් මොකක්ද මේ වෙන්නේ? අපි දන්නා වාහන අවුරුදු ගානකට පස්සේ තමයි මේ විදිහට ආනයනය කිරීමට පටන් ගත්තේ. ඉතින් ඒ අතර මේ වගේ දේවලුත් සිද්ධ වෙනවා. එතකොට ඔයාලත් වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම එක්ක ඒජන්ත ආයතනයෙන් එහෙම නැත්නම් පිළිගත් විශ්වාස ආයතනයකින්ම වාහනය මිලදී ගැනීමට වග බලා ගන්න ඕන. මොකද මේ විදිහ දෙයක් සිද්ධ වුණොත් එහෙම මේ විදිහේ හොර රහසේ ගෙනාපු වාහනවලට ඔයාලත් අහු වුණොත් සමහර වෙලාවට ඔයාලට වාහනය ගෙනාපු සල්ලිත් නැති වෙනවා. සමහර වෙලාවට වාහනේත් නැති වෙන්න ඉඩ තියෙනවා. රයිට්. ඉතින් ඔයාලගේ දැනුවත් වීම පිණිස තමයි මේ ක්වික් වීඩියෝ එක අද අරගෙන ආවේ. ඉතින් මම හිතනවා සියලු දෙනා මේ ගැන දැනුවත් වෙන්න ඇති කියලා. ඉතින් අපි අදට සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.